ඉතින් සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න පොඩ්ඩක් උදෙන්ම අවදි වෙලා එයාගේ කාමරය යස් කරගන්නවා. ඉතින් අහන්නකෝ දවසේ වැඩ කටයුතු ටික කරගෙන යද්දී අද දවසේ හිතට දැනුණු යමක් තිබුණා. ඒ ගැන ඔයාලටත් කියලා ඒ සම්බන්ධව ඔයාලගේත් අදහස් මොනවද කියලා දැනගන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. මේ දවස්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මම ටිකක් වෙනදට වඩා වැඩිපුර මහන්සි වෙනවා. ඒ මොකද දන්නවද? එයාලගේ වැඩ තාම 3 දෙනායෙන් එක්කෙනෙකුටවත් තනියෙන් කරගන්න බෑ. එයාලා ඉන්නේ මගේ උදව් අවශ්‍යම වෙලාවක. ඉතින් මං අනිත් කොයි දේ ගැනත් හිතනවට කලින් එයාලගේ පොත්පත්වල වැඩ ටික ගැන තමයි හිතන්නේ. මට ළඟකදී ඉඳලා හිතට දැනුණා දරුවෝ හැමදාම අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නේ නැහැනේ. ඉතින් එයාලා ඒ වෙනුවෙන් කාලය වැය කරන වෙලාවේ අපිත් එයාලා වෙනුවෙන් ටිකක් මහන්සි වුණොත් එයාලගේ අරමුණු වෙනුවෙන් දවසක යන්න අපට උදව් කරන්න පුළුවන්. ඒ ගැන හිතලා වැඩිපුරම අවධානයක් එයාලා වෙනුවෙන් දීලා තියෙනවා. කියන්නම්කෝ ඉතින් මොකද්ද මගේ හිතට දැනුණු දේ කියලා. ඔයාලට මතක ඇති 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් අපි දින 2ක ලොකු පුහුණුවක් ලැබුවා. ඒ පුහුණු වීම වල යෙදෙන අතරතුර ඒකට සහභාගී වුණු කිසිම කෙනෙක්ගේ අදහසක් තිබුණේ මේ ප්‍රතිසංස්කරණ යහපත් නැහැයි කියන තැන. ඉතින් පාසල් තුල වරින් වර දරුවොත් සම්බන්ධ කරගෙන මේ ප්‍රතිසංස්කරණ ගැන රස කර කර හරියට කතා කරානේ. දරුවන්ට පුදුම විදිහට බලාපොරොත්තු දුන්නානේ. ඔන්න පුතේ ඔයාලට මෙන්න මේ වගේ සුන්දර දෙයක් තමයි දෙන්න යන්නේ කියලා. ඉතින් දැන් පේනවනේ ඔයාලට මොකද වුනේ කියලා. හරියට සුවඳයි රසයි කියලා පෙන්නපු කෑම වේලක් අතටත් දීලා කටට දාගන්න ගියාම උදුරගත්තා වගේ වැඩක් දරුවන්ට උනේ. මේ ශ්‍රී ලංකාව තුල ගොඩක් මිනිස්සු ඉන්නවනේ. දේශපාලනය තුල පාට බෙදාගෙන, පක්ෂ බෙදාගෙන, පක්ෂග්‍රාහී විදිහට මොන යහපත් දේ ක්‍රියාත්මක කරන්න ගියත් තමන්ට වාසියක් නැත්තම් ඒකේ අඩුපාඩු ගැන කතා කර කර ඒවා විනාශ කරන්න හදන පිරිසක්. ඉතින් මම මේ කතා කරන්නේ කාගේවත් දේශපාලනයක් වෙනුවෙන් නෙමෙයි. අපේ දරුවෝ වෙනුවෙන් යහපතක් වෙන්න ගියපු අවස්ථාවක් මගහැරුණායයි කියලා හිතුන නිසායි මේ කතා කරන්න ගත්තේ. ඔන්න බලන්නකෝ දැන් වෙලාව හරියටම 12යි. 12 ඉඳලා 2 වෙනකම් මෙයා මෙන්න මේ වැඩේ තමයි කරේ. කැඩිච්ච රේඩියෝ වල කෑලි ටිකක් හොයාගෙන තාත්තට කියලා කඩෙනුත් ආව වමනා බඩු ටිකක් ගෙන්නගෙන 12 ඉඳලා 2 වෙනකම් මෙයා මේ උත්සාහ කරන්නේ කැඩිච්ච රේඩියෝ එකක් යථා තත්ත්වයට පත් කරන්න. පුංචි කාලේ ඉඳලා අලුත් දේවල් හිතලා කරන්න ලොකු කැමැත්තක් තියුණට පොත්පත් පාඩම් කරලා විභාග වලට ලකුණු අරගන්න කිසිම කැමැත්තක් මෙයා තුල නැහැ. ඉතින් ඔයාලා දන්නව ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරලා තිබුණේ අධ්‍යාපනය තුලට වෘත්තීය ප්‍රවේශය ඇතුළත් කරලා. ඉතින් ඒ දේ ඒ විදිහට ක්‍රියාත්මක වුණා නම් මේ දරුවත් සතුටින් අධ්‍යාපන කටයුතු වල යෙදෙනවා කියන එක මට මතක් වෙනකොට හිතට හරි කනගාටුවක් ඇති වුණා. දරුවෝ ගොඩක්ම කැමති ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමය තුලින් අපි හැමෝම හොඳටම දැක්කා ප්‍රායෝගිකව තමයි අධ්‍යාපන කටයුතු සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මොනවා හරි ගැටලු ටිකක් නිසා මේ ක්‍රියාත්මක කරන්න ගියපු වැඩපිළිවෙල නතර කරන්න සිද්ධ වුණානේ. හැබැයි අපි කවුරුත් දන්නවා මොන ගැටලුව ආවත් යහපත් දෙයක් තමයි ක්‍රියාත්මක කරන්න ගියේ කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා දරුවන්ගේ ජීවිතවල යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ගියපු ඒ යහපත් වැඩපිළිවෙල තිබුණු අඩුපාඩු සකස් කරගෙන මේ දරුවෝ 7 ශ්‍රේණියට යනකොටවත් නැවත ඒ දරුවෝ වෙනුවෙන් ලබා දුන්නොත් ඒක මේ දරුවෝ වෙනුවෙන් කරන යහපත් දෙයක් කියලා.
ඉතින් ඔයාලා දන්නවනේ ඔයාලා අපි ඉගෙනගත්ත අධ්‍යාපන ක්‍රමය තුළ තිබුණ නෑ සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී එදිනෙදා කටයුතු කරගන්න ආකාරය පිළිබඳව දැනුම ලබා දෙන තැන. ඉතින් ඒක නිසාමයි අද අපි කොයිතරම් මුදලක් වෘත්තියක් තුලින් ඉපෙව්වත් ඒ මුදල අපට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් නැති වෙන්නේ. හැබැයි මේ නව අධ්‍යාපන ක්‍රමය තුලින් ඒ ගැටලුව බොහෝ දුරට විසඳෙනවා. ඉතින් ඒක අපි කොයි කාගේ ජීවිතවලට යහපතක් වෙන නිසා මම ප්‍රාර්ථනා කරනවා ක්‍රියාත්මක කරන්න ගියපු මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබුණ අඩුපාඩු ඉතා ඉක්මනින් සකස් කරගෙන නැවත දරුව වෙනුවෙන් ලබා දෙන්න සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. එහෙනම් සුබ දවසක් වේවා සියලු දෙනාට. තෙරුවන් සරණයි.